සමහර ගෑනු ළමයි දන්නේ පහළ තියෙන මොකක්ද කියලා. එකම සිදුරකින් තමයි ඔක්කොම එන්නේ කියලා හිතාගෙන. එහෙමද? මේක ඔයාලගේ සිලබස් එකෙන් ඉගෙන ගන්න නැහැ. මම මේක කියලා දෙන්නේ අමතර දැනුමට විතරයි. මොකද සමහර ගෑනු ළමයින්වත් දන්නේ මොකද්ද තියෙන්නේ කියලා. හරිද? දැන් අපි දැක්කනේ පිරිමි කෙනෙක් නම් එයාගේ මුත්‍රා මාර්ගය සහ ශුක්‍රාණු අරගෙන යන මාර්ගය කියන්නේ ලිංගික මාර්ගය කියන දෙකම එකම බටයකින් තමයි එළියට ආවේ. බාහිර පරිසරයට නිදහස් වුණේ එකම බටයකින්. අපි ඒකට කිව්ව මොකක් කියලාද? මෞත්‍ර ලිංගික ප්‍රණාලය කියලා. හැබැයි ගෑනු ළමයෙක්ගේ එහෙමද? ගෑනු ළමයෙක්ගේ එහෙමද? සමහර ගෑනු ළමයි දන්නේ පහළ තියෙන මොකක්ද කියලා. එකම සිදුරකින් තමයි ඔක්කොම එන්නේ කියලා හිතාගෙන. එහෙමද? නැහැ. මොකද එන්නේ? සිදුරු දෙකක් තියෙනවා මෙතන. හරිද? අපිට මෙතන දකින්න හම්බ වෙනවා තමයි මුත්‍රා මාර්ගය. අපි ඒකට කියනවා යුරේත්‍රල් ඕපනින් එක කියලා. ඒක තමයි උදව් වෙන්නේ මොකක් කරන්නද? මුත්‍රා පිට කරන්න. මේ සියන සිදුර මොකද්ද? ලොකු සිදුර. ඒකට අපි කියනවා මොකක් කියලාද? යෝනි මාර්ගය. හරිද? නැත්නම් යෝනි විවරය කියලා. හරිද? යෝනි මාර්ගයේ තියෙන ඇතුලේ. හරිද? මාර්ගයක් නෙමෙයි මේක විවරයක්. යෝනි විවරය. නැත්නම් මේක මුත්‍රා විවරය කියලා තමයි මාර්ගය නෙමෙයි. මුත්‍රා විවරය. යෝනි විවරයේ තියෙනවා අපි කියනවා වැජයිනල් ඕපනින් එක කියලා. ඔයාලා දන්නවා මේ වැජයිනල් ඕපනින් එක අපි බැලුවොත් එහෙම නේද? අපිට හම්බ වෙනවා මේකේ අපි කියන මේකට හයිමන් එක කියලා. හරිද? හයිමන් එක. එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? කන්‍යා පටලය කියලා කියනවා. නේ? දැන් අපේ රටේ නම් මේක සෑහෙන ලොකු සිද්ධියක්නේ. නේද? කන්‍යා පටලය තිබ්බ නැත්නම් අන්න මාර කේස් එක. හරිද? ඒ වගේ දෙයක් තියෙනවා නේද? කන්‍යා පටලය කියලා එකක් තියෙනවා. එතන මේ කන්‍යා පටලය කියන එක අතර පස්සේ තමයි මේ කන්‍යා පටලෙත් එක එක විදිහේ ඒවා තියෙන්න පුළුවන්. හරිද? සමහර කන්‍යා පටල තියෙනවා මේ සම්පූර්ණයෙන්ම මේක වැහිලා තියෙන්නේ. හරිද? මේ සිදුරක් නැහැ. මේ වගේ සිදුරක් නැහැ. සාමාන්‍යයෙන් දැන් මේ වගේ පොඩි සිදුරක් තියෙන එකක් තමයි අපි කියන්නේ වර්ජින් ඒ සාමාන්‍ය තත්වය කියලා. හරි? සමහර වෙලාවට ඉම්පර්ෆරේටඩ් හයිමන් කියලා කියනවා. ඒකෙදි මේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. සමහර කන්‍යා පටල තියෙන මේ වගේ සිදුරු ගොඩාක් තියෙනවා. සමහර කන්‍යා පටලේ නැහැ. හරි? පටලේ නැහැ සම්පූර්ණයෙන්ම තියෙන සිදුරක් විතරයි. හරි? එක එක જાතියව තියෙනවා. හරි? ඒතර ඒකත් නිකන් දැනන් ඉන්න අපි මේකට හයිමන් කියලා. එහා පැත්තෙන් හරි මේක වටේට තියෙනවා අපිට. මේවට අපි කියනවා වර්ග දෙකක් තියෙනවා. හරිද? පොඩි ඒවා සහ ලොකු ඒවා. මේවට අපි කියනවා ලේබියා මයිනෝරා කියලා. මේවට අපි කියනවා ලේබියා මැජෝරා. ඒ වගේම අර පිරිමි කෙනෙක්ගේ නේද ශිෂ්ණයේ ඉස්සරහා තිබ්බනේ ග්ලෑන්ඩ් පීනිස් එක කියලා කියන්නේ අර අපි කිව්වේ ශිෂ්ණ මුණ්ඩය කියලා. අන්න ඒ වගේ. හරිද? ගෑනු ළමයෙක්ගෙත් තියෙනවා ඊටාම වැදගත් ව්‍යුහයක්. හරිද? ලිංගික උද්දීපනය සඳහා වැදගත් වෙන හරිද? ලිංගික ක්‍රියාවලිය පාසු කරන්න මේ වැඩේ කරගෙන යන්න වැදගත් වෙන ව්‍යුහයක් අපි ඒකට කියනවා මොකක්ද කියලාද? ක්ලිටෝරිස් එක කියලා. මේවට සිංහල නම් නම් දන්නේ නැහැ වගේ. ක්ලිටෝරිස් එක කියලා කියනවා. හරි? ක්ලිටෝරිස් එක කියලා කියනවා. ඔන්න ඔය වගේ තමයි සාමාන්‍යයෙන් අපිට එළියෙන් බැලුවාම පේන්න තියෙන්නේ. මේක උඩින් හරිද? උඩින් තියෙනවා අපි කියනවා මොනොපියුබස් එක කියලා. හරි ඒ කියන්නේ අර මොනවද? පියුබික් හේයාස් ඒ කියන්නේ ඒ ආශ්‍රිතව තියෙන මොනවද? රෝම හරි? රෝම ඇවිල්ලා තියෙන ප්‍රදේශයේ තියෙනවා. ඊට පහළින් තියෙනවා. මීට පහළින් තියෙන මොකද්ද? ඒනස් එක. හරිද? සහ ගුදු විවරය අපිට දකින්න පුළුවන්. මේක පහළින් කියන්නේ මෙතනින් නෙමෙයි ඊට පස්සේ. හරිද? ඔය විදිහට තමයි සාමාන්‍ය අපිට මේක ඉස්සරහින් බැලුවාම පේන්න තියෙන්නේ. මේක අඳ ගන්න එහෙම දෙන්නේ නැහැ මම. හරිද?